නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම ඊටාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ ජීවිතය තුළදී අපට ලැබුණු අර්ථ සහිතම දේ තමයි ධර්මය. ජීවිතේ විවිධ වටිනාකම් මිනිහෙකුට තියෙන්න පුළුවන්. ඒ වටිනාකම් අපි සලකන්නේ භෞතික සීමාව තුල. අපිට මනින්න පුළුවන් මට්ටමේදී තමයි අපි වටිනාකම සලකන්නේ. ඒ මනින මිම්ම ඇතුලේ තමයි වටිනාකම සලකගන්නේ. අපි මනින්නෙම අපි පනවගත්ත විදියකට. ඒකනේ අපිට වටින ඒවා සමහර රටවල් වලට වටින්නේ නැත්තේ. සමහරට අපිට වටින්නේ නැති ඒවා සමහර රටවල් වල මිනිසුන්ට හරියට වටිනවා. එයයි එහෙම වෙන්නේ. පනවගත්ත විදිය. තම තමන්ගේ සිතින් පනවාගත්ත විදිය. ඉතින් සමහර මිනිස්සු වටිනාකම් දෙන දේවල් ධර්මයෙන් බැලුවම තේරෙනවා මොන්න තරම් දුර්වල ඒවාද කියලා. සමහර මිනිස්සු වටිනාකම් දෙන ඒවා දිහා බැලුවට පස්සේ අපිට පේනවා ඔවුන්ගේ වැඩපිළිවෙල කොච්චර දුර්වලයිද කියලා. ඉතින් මේ සමහර විට ඒ වටිනාකම පනවගත්ත විදියට තමයි තියෙන්නේ. එතකොට මේ පනවාගත්ත විදියට වටිනාකම ආරෝපණය කරගන්නවා නම් ඒක පරමාර්ථ වශයෙන්ම වටිනාකමක් පවතින විදියක් නෑ. තම තමන්ගේ චින්තන රටාවට, සිතුවිලි රටාවට අනුව තමයි වටිනාකම ඒ අය පිහිටුවාගෙන ඉන්නේ. අපි දැනුත් එහෙමයි. දැනුත් අපි වැඩ කරන්නේ ඒ ආකාරයට තමයි. ඇත්තටම අපි වටිනාකම දීලා තියෙන්නේ සත්‍ය වශයෙන්ම වටිනාකමක් පවතින නිසා නෙමෙයි. වටිනාකමක් පවතිනවා කියලා අපි හිතාගෙන ඉන්න නිසා. එහෙනම් ගැඹුරින් බැලුවාම එක දෙයක් තේරෙනවා. මොකද්ද? සත්‍ය වශයෙන් වටිනාකමක් පවතින දේවල් නොව වටිනාකමක් පවතිනවා යයි හිතාගෙන ඉන්න දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ. එතකොට මේ වටිනාකම් සහිතව ඒ අර්ථය දුන්න ලෝකය කඩා වැටෙනකොට පුද්ගලයාගෙන් පුද්ගලයාට දුක හටගන්නෙත් ඒකයි. ඒ දුක උනත් සාපේක්ෂවනේ හටගන්නේ. සාපේක්ෂව හටගන්නේ. අහිමි වීම කියන එකට අපි ඔක්කොම අඬන්නේ. ඒ අහිමි වෙච්ච දෙයට වටිනාකම ආරෝපණය කරපු අය විතරයි අඬන්නේ. එහෙනම් අහිමි වීම කියන එකද දුක? වටිනාකම දුන්න එකද දුක? වටිනාකම දුන්න එකයි දුක. ඒතර අපි මේ බලෙන් මැදිහත් වෙලා වටිනාකමක් දුන්නේ නැහැ. අපි මේ බලෙන් පැනලා වටිනාකම දුන්නේ නැහැ මොනවටවත්. එහෙනම් වටිනාකම මොන මට්ටමින්ද ඇති උනේ? අපි බලෙන් මැදිහත් වෙලා වටිනාකමක් දුන්නේ නැහැ. හැබැයි අපේ සිත තුළ ස්වභාවයෙන්ම වටිනාකම රැඳෙන ආකාරයට තමයි හිත හැදිලා තියෙන්නේ. වටිනාකමක් දෙන්න ඕන කියලා හිතලා වටිනාකම දුන්නද නිකම්ම අපි දන්නේම නැතුව වටිනාකම ගියාද? දන්නේම නැතුව වටිනාකම ලෝකේ පැත්තට යනවා. අපි සැලසුම් කරලා ලෝකේ මොනවටවත් වටිනාකම දෙන්නේ නැහැ. හොඳට බලන්නකෝ. අපි යමකට වටිනාකම දෙන්න සැලසුම් කරේ නෑනේ. යමකට වටිනාකම දෙන්න අපි සැලසුම් කළේ නෑ. ටික දවසක් යනකොට දන්නේම නැතුව සිතෙන් වටිනාකම ගිහින්. එහෙනම් මේ සිතේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද? කෙලෙස් සහගත සිතේ ස්වභාවයක් තමයි ආරම්මණයන්ට වටිනාකම යන එක. ඔන්න ඕක තමයි අපිට තියෙන අරුබුදේ.
ආරම්මණයන්ට වටිනාකම යන එක ඇතුලේ තමයි තණ්හාව කියන එක සකස් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවට අනුව දුක පවතින්නේ කුමක් මතද? තණ්හාව මත. දුකට හේතු විදිහට ධර්මයේ පෙන්වන්නේ මොකද්ද? තණ්හාව. ඊට පස්සේ තණ්හා කරන දේවල් වෙනුවෙන් තමයි මේ අසුරුතවත් පෘථග්ජනෙක් වැඩ කරන්නේ. මොනවද යා කරන වැඩ? තණ්හාව නිසා තමයි හඹාගෙන යන්නේ. තණ්හාව නිසා සොයාගෙන යනවා. ඒ තණ්හාව නිසා සොයාගෙන යන එකට අපි මොකද්ද කියන්නේ? තණ්හා පච්චයා පරියේසනං කියලා එකට කියන්නේ. අපි යමක් සොයාගෙන යනවද? සොයාගෙන යන්නේ තණ්හාවට. අපි සොයාගෙන යන්නේ කොහෙන්ද? සිතින්. තණ්හාවට සොයාගෙන යන්න කියලා සිතුවිලි ගලනවා හිතට. දැන් මේ කියන්නේ මේ ඇතුලේ වෙන දේ මේ කියන්නේ. එන ඇඟෙන් හොයන්නේ කවුරුත්. එබිල බලලා හොයන්නේ. එබිල බලලත් හොයන්න වෙන්නේ, දොර ඇරලත් හොයන්න වෙන්නේ ඇයි? දොර ඇරලත් හොයලා බලන්න වෙන්නේ පින්වත්නි සිතින් සොයන නිසා. බලන්නකො සිතින් හොයන්නේ නැති වෙලාවට දැන් සිත තුල චිත්තචෛතසික ධර්ම හට ගැනීමෙන් තොරව අපි මුකුත් කරන්නේ නැහනේ. එහෙනම් මිනිස්සු හිතාගෙන හිටියට මම ගිහින් බැලුවා කියලා හිතුවට ඇත්තට මෙයා ගිහින් බැලුවේ සිතින්මයි. එහෙනම් මේ සිතේමයි අරුබුදේ තියෙන්නේ. දොරත් ඇරලා ජනෙල් දොරවලුත් ඇරලා හොඳට හොදිස්සි කරලා බැලුවා තමයි ගිහින්. කතා කරලත් බැලුවා. කො ඉන්නවද දන්නේ නැහැ කියලා. එහෙනම් වචනෙන් කයෙන් හෙව්වට ඒක එච්චර ප්‍රබල එකක් නෙමෙයි. ඒක දුබල එකක්. ඒ නිසා වචනත් එක්කම හැප්පෙන්න එපා. දුර්වල එකක් එක තමයි අපි හැපි ඉන්නේ. ඒ දුර්වල දේත් එක්ක හැප්පෙනකොට කෙලෙස් අරුබුදේ ඇති වෙන අවකාශය බොහොම වැඩි. දුර්වල දේත් එක්ක හැප්පෙනකොට. එතකොට දුර්වල දේත් එක්ක තමයි අපි හැප්පෙන්නේ. දුර්වල දෙයක් එක තමයි අපි හැප්පෙන්නේ. ඒ කියන්නේ අපේ වචන වලින් අපි ඇවිස්සෙන්නේ. මට බැන්නා ඔය මං ගැන තමයි කිව්වේ. ඕන් ඔයා ගැන කියලා බැන්නා හබල් තැනදී. හොඳයි එහෙනම් මටත් හම්බෙන්නේ මම බලා ගන්නකෝ. ඒ හම්බෙනකන්වත් ඉන්න බෑ. ඇයි? ගිහින් බැනලා එන්න හිතෙනවා. බලන්න දුර්වල දෙයක් එක්ක තමයි පෘථග්ජන ශ්‍රාවකයා හැප්පෙන්නේ. ප්‍රබල දෙයක් එක්ක නෙමෙයි. නමුත් එයාගේ වචනය කියලා කියන්නේ නිකම්ම එළියට පැනපු එකක් නෙමෙයි. දැන් යම් කෙනෙක් කයින්ද වචනින්ද සොයා යන්නේ සිතින් සොයා යන නිසා. බලන්නකො සිතින් සොයා යන්නේ නැති වෙලාවට සිතින් සොයාගෙන යන්නේ නැති වෙලාවට අපි කයින් වචනෙන් ක්‍රියාත්මක වීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මතක තියාගන්න පින්වත් මේ සිතින් සොයාගෙන යන්නේ ඇයි? බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ගැඹුරක්ද අපට මතු කළේ කියලා. සිතින් සොයාගෙන යන්නේ ඇයි? තෘෂ්ණාවට. තණ්හාවට. එතකොට දැන් තණ්හාවට තමයි සිතින් හොයාගෙන යන්නේ. කුමක් පිළිබඳව තණ්හාවටද? තමන් කෙරෙහි පවතින තණ්හාවට. දැන් සමහර ඒවාට බැලු බැලමට තණ්හාවක් නැහැ වගේ පේන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් බනිනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට බනිනවා කවුරු හරි කෙනෙක්. බැන්නට පස්සේ බැනපු කෙනා හොයාගෙන යන්නේ තණ්හාවට කියලා කියනවා. ඒ තණ්හාවට සොයාගෙන යන්නේ. ඉතින් බැනපු කෙනා කිරී තණ්හාව දැන් බැන්නා නම් බැන්න කෙනාව හොයාගෙන යන්නේ සිතෙන් කයෙන් වචනෙන් කුමක තණ්හාවකටද? මට බැන්නා කියලා මාව ගැන මට තණ්හාවක් තියෙනවා. මම බැනුම් අහන්න ඕනේ නැහැ කියලා. මම බැනුම් අහන්න ඕනේ නැහැ කියලා මම ගැනයි තණ්හාව තියෙන්නේ. මම ඉලක්ක කරගෙන තමයි පෘථග්ජන ශ්‍රාවකයාගේ තණ්හාව මෝරන්නේ. දරුවා හොයාගෙන යනවා. දරුවා හොයාගෙන යන්නේ සෙනෙහසටනේ. නමුත් දරුවා කෙරෙහි තණ්හාවට නෙමෙයි. එයා කෙරෙහි මගේ දරුවා කියන අර මමත්වයේ කෙරෙහි පවතින තණ්හාවට තමයි ඒත් හොයාගෙන යන්නේ. ඒකනේ ලෝකෙම දරුවන්ට මගේ දරුවා කියලා කියන්නේ නැත්තේ.
එහෙනම් මතක තියාගන්න මේ ගැඹුරු දෙයක් තියෙනවා ධර්මයේ ඇතුළේ. මොකද්ද? පුද්ගලයා තුල පවතින්නේ මම කෙරෙහිම පවතින තෘෂ්ණා සහගත කමක්. ඒක දැන් කෙනෙක් බණින එකක් පස්සේ පවා දුවන්නේ බණිනේවට කැමැත්තකට නෙමෙයි. දැන් වර්ණනා කරන එකට නම් හොයාගෙන යන්න පුළුවන්. ඇහෙන මට්ටමේ ආස්වාදයක් උපදිනවනේ. බණින එක හොයාගෙන යන්න. මට බැන්නද මම පොඩ්ඩක් ගිහින් බලන්නම් කියලා. ඔය බැන ඉඳලා තියෙන්නේ මටද? කාට හරි බැන්නට මට ප්‍රශ්නිකුත් නැහැ. දැන් අපි පාරේ යනකොට මිනිස්සෙක් නොසෑහෙන්න බනිනවා. අපි ඉතින් ගානක් නැහැ. අනේ මේ මිනිස්සු කාටද බනිනවා කියලා. අපිට කිව්වොත් කවුරු හරි දන්නේ නැද්ද ඔයාටනේ බනින්නේ කියලා කිව්වොත්. අපි හැරිලා යන්නේ නැද්ද ආයෙත්? මටද බනින්නේ එහෙනම් මාත් ගිහින් බලන්නම්කෝ කියලා. එහෙනම් ලෝකෙට බැන්න කියලා අපිට ප්‍රශ්න නැහැ. මට බැන්නා කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට පුද්ගලයා තුළ පවතින තෘෂ්ණාව මම කෙරෙහි පවතින එකක් මිසක් ලෝකේ කෙරෙහි පවතින එකක් නෙමෙයි. හැම වෙලාවකම පවතින්නේ පුද්ගලයා තුළ මම කෙරෙහි පවතින තෘෂ්ණා සහිතකම. එහෙනම් අපිට තියෙන්නේ ලෝකය කෙරෙහි පවතින තණ්හාව කඩන්න නෙමෙයි. මම කෙරෙහි පවතින තෘෂ්ණාව කඩන්න. එතකොට මම කෙරෙහි පවතින තෘෂ්ණාව පවතින්නේ කුමක් මතද? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනෙන ප්‍රමාණයට. මම කෙරෙහි තණ්හාව පවතින්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනෙන ප්‍රමාණයට. දැන් හොඳට බලන්නකෝ පින්වත්නි, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනෙන ප්‍රමාණයටනේ තණ්හාවට ගන්න. ඒ නිසා මම කියලා කෙනෙක් කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න තමයි බුද්ධ දේශනාව ඉස්මතු වෙලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එක එක විදිහට කියලා දීලා තියෙනවා. පින්වත්නි පොඩ්ඩක් බලන්න මම කියලා කෙනෙක් ඉන්නවද කියලා බුදුරජාණන් ආචික්කන බුදුරජාණන්සේ දේශනාව මතු කරලා තියෙන්නේ. පඤ්ඤපණ පිහිටවලා තියෙනවා දේශනාව. පට්ටපණ පඤ්ඤපණ පණවලා තියෙනවා. මහණෙනි මෙහෙමමයි, ඊට වඩා වෙන එකක් නැහැ. පණවලා පට්ටපණ පිහිටුවලා ඒක කඩන්න බෑ. හරියට අශෝක ස්තම්භය වගේ, ඉන්ද්‍රකීලයක් පිහිටවල වගේ. හයියට පොළොව යටට හාරලා කොන්ක්‍රීට් කුළුණක් හිටවලා වගේ හොඳට පිහිටවලා තියෙන්නේ. ධර්මයෙන් බලනකොට ඒ කණුව හෙලවෙන්නේ නැහැ. කාලෙන් කාලෙට වෙනස් කරලා බලන්න ඕනේ නැහැ. පිහිටවලා තියෙන විදියට බැලුවොත් මම කියලා කෙනෙක් ඉන්න බවට නම් හිත පිළිගන්නේ නැමයි. පට්ටපණ පිහිටවලා තියෙන එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්න නැහැ. දැන් ඉතින් 2500කටත් වඩා වැඩි කාලයක් ගිහින්නේ. දැන් ඉතින් පොඩ්ඩක් වෙනස් කරගන්න වෙයි. 2600කට හැපැත්ත කිව්වා දැන් හරියන්නේ නැහැ කියලා එහෙම කන්නේ. පට්ටපණ පිහිටවලා තියෙන්නේ. අදට 2600කට එහා පැත්තේදී මේ ධර්මයේ කොයිතරම් බලපෑවක් වුණාද? ඒ විදිහටම පින්වත්නි අදටත් ඒක ගැලපෙනවා. එතකොට පට්ටපණ විවරණ විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා රහසේ බණ නෑ ධර්මී. විවෘත කරලා තියෙන ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ බලන්න ඕන කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න කළා. කවදාවත් ජේතවනාරාමේ දොර වහලා නැහැ. සමහර අය බුදුරජාණන්සේ බුදු වෙලාද කියලා බලන්න මාස ගණක් ආරාමේ නතර වෙලා ඉඳලා තියෙනවා. උන්වහන්සේ බුදු වෙලාද කියලා බලන්න මාස ගාණක් ඒ ආරාමේ නතර වෙලා ඉඳලා තියෙනවා. ඇත්තටම බුදු වෙලාද දන්නේ නැහැ කියලා හොයලා බලන්න. එතකොට යාව කවදාවත් ආරාමෙන් නිරපන්නේ නැහනේ. අපේ බුදුරජාණන්සේ ගැන අපි බලා ගන්නම් ඔයා කවුද මේ බුදුරජාණන්සේ බුදු වෙලාද කියලා බලාගෙන මේ ඔයා වහම යන්න එහෙම එලවන්නේ. ඒ ආරාමේ මෙයාටත් ඉන්න කියලා සමහරට අර සංඝයාට ලැබෙන ආහාර පාන ටිකකුත් දෙනවා එයාට. අන්න බලන්න විවරණ විවෘත වෙලා තියෙන්නේ. හරියට සඳ හිරු සඳු වගේ. විවෘත වීමෙන් තමයි බබලන්නේ. විවෘත වෙන්න තමයි බබලන්නේ. විවෘත වුණාම බබලන්නේ නැති ඒවා තියෙනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි විවෘත වුණාම බබලන්නේ මේ පූර්ණ චන්ද්‍රයයි ඊට පස්සේ සූර්යයයි මේ ශ්‍රද්ධර්මයයි කියනවා. විවෘත වෙන්න තමයි බබලන්නේ. හැඟවි තියෙනකොට ඒ කියන්නේ විවෘත වුණාම බබලන්නේ නැති ඒවාත් තියෙනවා. මොකද්ද? වේදය විවෘත වුණාම බබලන්නේ නැහැ. ඇයි? වැඩි හරියක් තියෙන රොඩු.
තව බුදුරජාණන් මේ කාලේට හරි ලස්සන එකක් වදාලා. මොකක්ද දන්නවද? විවෘත උනම් බබලන්නේ නැති දෙයක් කියනවා ස්ත්‍රිය. විවෘත උනම් බබලන්නේ. විවෘත උනාම ස්ත්‍රිය ගැන අමනාපකමක් උපදින්නේ. ඕනෑවට වඩා ස්ත්‍රිය විවෘත වෙන්න කිව්වොත් ඇඳුමින් විතරක් නෙමෙයි මේ කියන්නේ. ඕනෑවට වඩා විවෘත වෙන්න යනවා. දැන් බලන්න ස්ත්‍රියක් කොයි වෙලාවෙත් මේ මාධ්‍ය ඉස්සරහා කෑ ගහනවා නම් ඒක පුරුෂයෙක් තරම් පිළිකුල පුරුෂයෙකුට සාපේක්ෂව වැඩි පිළිකුලක් උපදිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අදාළ දේ හරියටම හරි. එතකොට මේ ස්ත්‍රිය බබලන්නේ විවෘත වුණාම නෙමෙයි. ඒ කියන්නේ මේ මුළු ගැන්විලා කුස්සියට වෙලා ඉන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. විවෘත වුණොත් ස්ත්‍රිය බබලන්නේ ගර්හාව යන්නේ. හොඳට බලන්නකෝ. දැන් මොන තරම් මේ විවෘතයි කියලා කිව්වත් බොහොම නිදහස් චින්තනයක් තියෙනවා කියලා කිව්වත් විවෘත වෙච්ච තැනක ස්ත්‍රිය බබලන්නේ නැහනේ. දැන් උද්ඝෝෂණවල කොයි වෙලාවෙත් කෑ ගහනවා නම් ස්ත්‍රිය පුරුෂයෙකුත් කෑ ගහනවා. ඒ පුරුෂයා ගැන අමනාපකම උපදින්නේ නැහැ. එයා ගැනත් අමනාපකමක් උපදින්න පුළුවන් මොනවද මේ මිනිස්සු මේ කියන්නේ කියලා. ස්ත්‍රිය කෑ ගහනකොට ඒකට ස්ත්‍රියට නොමනා දෙයක් හැටියටයි සලකන. අදත් එහෙමනේ. ස්ත්‍රිය සැඟවිලා ඇඳුමින් නෙමෙයි මේ කියන්නේ. විලාසිතා ඒවා මේවා ස්ත්‍රිය කරන්න පුළුවන් බුද්ධ කාලෙත් විලාසිතා කරලා තියෙනවා. ඔය අනුරාධපුරේ කැනීම් කරද්දී අනුරාධපුරේ කැනීම් කරනකොට ස්ත්‍රීන් මේ විවිධාකාරයේ රූපලාවන්‍ය ආලේපනයන් මුණ ගැහිලා තියෙනවා අනුරාධපුරේ කැනීම් කරද්දී. එහෙනම් ඒ කාලෙත් රූපලාවන්‍ය කටයුතු ස්ත්‍රිය කරලා තියෙනවා. බුද්ධ කාලෙත් එහෙමනේ. බුද්ධ කාලෙත් එහෙමයි. ස්ත්‍රිය ගැන කියද්දි පවා ඇයගේ තොල් වර්ණනා කරනවා, සම වර්ණනා කරනවා, කොණ්ඩේ වර්ණනා කරනවා. දැන් කුණ්ඩලකේසි ගත්තොත් එයාගේ වර්ණනාවෙන්ම තමයි නම හැදිලා තියෙන්නේ. කුණ්ඩලකේසි කියලා කියන්නේ කැරලි සහිත කොණ්ඩයක් කියන එක. අර ක්‍රේල් කොණ්ඩයක් කියන එක. කැරලි සහිත. ඒතර එයාගේ නමම අඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ කැරලි සහිත කොණ්ඩේට විශේෂ අවධානයක් තිබිලා තියෙනවා ඒ කාලේ. ඒකනේ කුණ්ඩලකේසි කියන්නේ. එහෙනම් මේ විලාසිතා කරන්න එපා කියලා ධර්මී කියන්නේ. ස්ත්‍රිය ඕනෑවට වඩා විවෘත වුණොත් බබලන්නේ නැහැ. නොමනාකමක් තමයි මතුවෙන්නේ. අනේ වගේ ධර්මයේ විවෘත වෙන්න හැබැයි ධර්මයේ විවෘත වෙන ප්‍රමාණයට බබලන්න. හොඳට ධර්මයේ සාකච්ඡා කරලා පඤ්ඤපනා පට්ටපනා විවරණ විවෘත වුණාම බබල. ඒතර බුදුරජාණන්සේගේ ධර්මයේ විවෘත වෙලයි තියෙන්නේ. විභජන. ධර්මයේ බෙදලා පෙන්නනවා. ධර්මයේ බෙදලා පෙන්නනවා විභජන. උත්තානිකම්මං ධර්ම ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට මොකටද මේ ඉස්මතු කරලා පෙන්වන්නේ? මොකටද මේ විවෘත කරලා පෙන්වන්නේ? මොකටද මේ බෙදලා පෙන්වන්නේ? මොකටද මෙහෙම කරන්නේ? එක දෙයකට තණ්හා උපදින්නේ මම කියන එකටනේ. තණ්හා උපදින්නේ මොකටද? ලෝකෙට නෙමෙයිනේ. ඒකනේ බැන්නහමත් බැනපු කෙනත් එක ගිහින් පැටලෙන්නේ. මට මම ගැන තණ්හාවක් තියෙනවා. ඒ උපන් සත්‍යයේ හැටි. කොහේ ඉපදුනත් ඒ මම කියන එකට තණ්හාවක් තියෙනවා. ඒක නිරසත්වයකටත් තියෙනවා, තිරිසන් ලෝක සත්වයකට හැම කෙනෙකුටම තියෙනවා. ඕගොල්ලන්ට ඔය දැන් තියෙන මට්ටමේ තණ්හාව තිරිසන් ලෝකෙට ගියත් තියෙනවා. බලන්නකො තිරිසන් ලෝකේ වුණත් ඒ කියන්නේ කවුරු වුණත් කැමති නෑනේ ජීවිතේ අතහැරෙනවට මොන්න තරම් විඳව හරි තව දවසක් හරි ඉන්නනේ බලන්නේ. හිතන්නකො පින්වත්නි ලෙඩ ඇඳේ ඉන්නවා. හරිම අමාරුවෙන් විඳව ඉන්නේ. සමහරට ශරීර අංගෝපාංග නැහැ. ඒවා කුණු වෙලා, ඒවා තුවාල වෙලා, ඒවා නරක් වෙලා. ඒත් තවත් මොහොතක් හරි ඉන්න ඕන කියලා තමයි හිත කියන්නේ. කියා කැමති නැහැ මරණය බාර ගන්න. ඒ බඳු මහ බරපතල විඳවීමක් ඇතුලේ වුණත් එයාට හිතෙන්නේ කොහොමද දන්නවද? අනේ තව දවසක් හරි ඉන්න ඕන කියලා. හැම කෙනෙකුටම එහෙමයි. ගිහියෙකුට හෝ වේවා පැවිද්දෙකුට හෝ වේවා හැම කෙනෙකුටම එහෙමයි. එහෙනම් හැම කෙනෙක්ගේම පොදු තණ්හාව මම කෙරෙහි. මට සාපේක්ෂව ලෝකයේ කියවනකොට ලෝකේ අරමුණු කෙරෙහි තණ්හාව උපදිනවා. මට සාපේක්ෂව කියවනෝනේ කොහොමද? මට සාපේක්ෂව කියවුවොත් මේ වටාපත මට සාපේක්ෂව ඒක මගේ කියලා දැනුනොත් එම් මගේ කියලා වටාපත් මොකුත් නැහැ.
මේක මගේ කියලා දැනුනොත් මේක පරිත්තම් කරන්නමයි හිතෙන්නේ. ආරක්ෂා කරන්නමයි හිතෙන්නේ. නමුත් දැන් මේ වටාපත මෙතන තිබ්බට ඕගොල්ලන්ට ගෙදර ගෙනියන්න හිතෙන්නේ නැහැ. ඇයි ඕගොල්ලන්ට ඒකේ වටිනාකමක් පේන්නේ නැන්නේ? හැබැයි මට මේ වටාපත මගේ කියලා දැනෙන එකම නිසා මේක පරිස්සම් කරන්න හිතෙනවා. වාහනේට මං ගොඩ වෙනකොට මේ වටාපතත් යොමු වෙලා තියනවද කියලා බලනවා. මේ කොහේ හරි තියලාද බලනවා. ඇයි? මගේ ඒ කියන්නේ අර බාහිර අරමුණු ටිකත් මට සාපේක්ෂව කියවනකොට මගේ වසඟේ පවත්වන්න පුළුවන් ආකාරයටමයි වැටහෙන්නේ. හැබැයි මේකෙන් අපි දැන් මේ කරන්නේ මොකද්ද? ධර්මයේ තුල මටනේ තණ්හාව උපදින්නේ මම කෙරෙහිනේ. ඒ මම කෙරෙහි උපදින තණ්හාව කඩලා දාන්න ධර්මයේ කරනවා වැඩක්. මොකද්ද? මම කියලා බලලා මම ආයනෙන් අල්ලන්න කෝ දෙයක් කෝ පුද්ගලයෙක් කෝ ස්ථානයක් කෝ තැනක් කියලා ධර්මයේ පෙන්නනවා. ඒකට තමයි දේශනා කරලා තිනා. එහෙනම් බුද්ධ දේශනාවේම හැඩය ගැන අපිට දැන් අදහසක් තියෙනවා. මොකද්ද? දේශනා බුද්ධ දේශනා මතුවෙලා තියෙන්නේ මොකටද? මම කියලා මුකුත් ගන්න නෑ කියලා අවබෝධ කරවන්න. බුද්ධ දේශනාව ඉලක්කය ඉච්චරයි. ග්‍රහපල වලට අපි මේක පාවිච්චි කළාට මේ කේන්දරයේ අඩුව අහගන්න පාවිච්චි කරාට සෙනසුරුවේ රාෂ්ට්‍රික වෙනුවෙන් පාවිච්චි කරාට මේක එහෙම පාවිච්චි කරන්න ඕන එකක් නෙමෙයි. මේක එහෙනම් පාවිච්චි කරන්නේ මොකද්ද? මම කියලා ගන්න පුළුවන් මට්ටමේදී මම කෙරෙහි තණ්හාවක් උපදිනවා මට. මම කෙරෙහි තෘෂ්ණාවක් උපදිනවා මට. එතකොට මම කෙරෙහි තණ්හාවක් මට උපදින නිසා මම කියලා ගන්න මොකුත් නැති බවට අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ ආගමික මතවාදයක් මතු කරලා පාංශකූල දානමාන 7 දවසේ කටයුතු කරගෙන ඉස්සරහට ලස්සනට මේ බුදු සාසනේ පැවැත්මක් තහවුරු කරන්න එහෙම නෙමෙයි. ඒතර බුද්ධ ශාසනයේ පැවැත්ම කියලා කියන්නේ මම බිඳෙන ආකාරයට මම නැති වෙන ආකාරයට විමසන්න පුළුවන් හැකියාව. ඒතකොට මම නැති වෙන ආකාරයට මම ආයනෙන් ගන්න මොකක්වත් නැති වෙන ආකාරයට විමසා බලන්න නම් ඒ විමසා බලන එක ඇතුලේ යාට වෙන යහපත මොකද්ද? තණ්හාව උපදින්නේ නැහැ. ඒතකොට තණ්හාව උපදින්න තමයි තණ්හාවෙන් තමයි සිතින් හොයන්නේ. එයා සිතින් හොයන්නේ කවදාවත්. තණ්හාව අඩුවෙන් හොයන එක නවතිනෝනේ. හොඳට බලන්නකෝ. දැන් සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ගෙවන මිනිස්සෙක් හොයනවට වඩා පැවිද්දෙක් හොයන එක අඩුයි. ධර්මයක් නැති පැවිද්දෙක් ඉතින් ගිහියොන්ටත් වඩා හොයාගෙන යන්නත් පුළුවන්. ධර්මයක් තිබ්බොත් එයා හොයන්නේ. එයාට ලෝකෙම අතහැරෙනවා. ටික අතහැරෙනවා. මේ රටාවට විමසලා බලන්නකෝ ඊයේ තිබ්බට වඩා අද වටිනාකම අඩු නැද්ද කියලා. වටිනාකම අඩුවෙන් දුක අඩු නැද්ද කියලා බලන්න. එතකොට හොයනකොට මොකද වෙන්නේ? හොයනකොට එයා බාහිර ලෝකයට බැසගන්නේ, බාහිර ලෝකයට එකතු වෙන්නේ මගේමයි කියලා හිතාගෙන. එයා දරුවා දිහා බලන්නේ කොහොමද? මගේ දරුවාමයි ඔය කියලා හිතාගෙන. ඔය දරුවා මගේමයි. එතකොට දරුවා නිකන් එහෙට මෙහෙට වුණත් ඕගොල්ලෝ ඇතුලේ කනස්සල්ලක් හට ගන්නවා. ඒ කියන්නේ දැන් හතර වටේටම ඉන්න දරුවෝ විවාහ වෙන්නේ කා එක්කද ඒව අපිට වැඩක් නැහැ. හැබැයි මගේ දරුවා නම් විවාහ වෙන්න ඕන මෙන්න මේ බඳු කෙනෙක් එක්ක කියලා අපේ ඔළුවේ තියෙනවා අදහසක්. ඇයි? තණ්හාවට. වෙන දෙයකට නෙමෙයි. තණ්හාවකට. එතකොට ඒ තණ්හාවට ඇත්තටම නැන්දම්ම ලේලි අතර අරුබුදේ ඇති වෙන්නේ තණ්හාවට. ඇයි මට සාපේක්ෂව දරුවා කියවනකොට මගේ දරුවා කියලා වැටහෙනකොට හැමදාමත් ලෝකේ අරුබුදයක් තියෙනවා. ඒක මේ බුද්ධ අද විතරක් නෙමෙයි හැම නැන්දම්මලා අතරම තියෙනවා. ඒක බුද්ධ කාලෙත් තිබ්බා. ඒතර ඇත්තටම ලේලිත් එක්ක පැටලෙන්නේ වුණත් ලේලිලත් තියෙන්න පුළුවන් නැන්දම්මත් එක්ක පැටලෙන්න. මහා අරුබුදකාරී අය. වටේටම ගිනි තියන්න පුළුවන් ලේලිවරු වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම ඇති වෙන්නේ ඇයි? මේ ඔක්කොම ඇති වෙන්නේ තණ්හාවට. මම කියන තණ්හාව ඇතුලේ මගේ කියලා ගන්න පුළුවන් අරමුණු ටිකත් එයා කියව ගත්තට පස්සේ ඒක ඇතුලේ තමයි තණ්හාව උපදින්නේ.
එතකොට මේ තණ්හාව නිසා මොකද වෙන්නේ? තණ්හාව නිසා යා සිතින් තමයි හොයන්නේ. සිතින් හොයන්නේ. මේ සිතේම අරබුද. සිතින් හොයනකොට ගිහිනුත් බලන්න හිතෙනවා. කතා කරලත් බලන්න හිතනවා. වචනෙන් සිතින් හොයනකොට වචන වලින් ශරීරයෙන් ඒක ගිහිනුත් හොයලා බලන්න හිතෙනවා. එතකොට එහෙම හොයනකොට මොකද වෙන්නේ? හැම වෙලාවකම මේ සිත නැවත සිතින්ම ගලප බලනවා. හොයපුවම දහම්බ වුණේ කියලා. ගලප බලනවා. ගලප බලනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා එහෙම ගලප බලන එක ඇතුලේ පින්වත්නි එයා තුල ඡන්ද රාගය උපදිනවා. ඡන්දේ කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලීම කියන එක. කැමැත්ත සහ ඇලීම උපදිනවා. එතකොට කැමැත්ත සහ ඇලීම ඉපදුනා කියන්නේ අනාගතේ නැවත උපත කරා යන විදියට ආකෘතික ගත වීමක් සිද්ධ වෙලා ඉවරයි. කැමැත්ත සහ ඇලීම ඉපදුනා කියන්නේ අරුබුදේ හටගෙන ඉවරයි පින්වත්නි. එතකොට මෙන්න මේ බඳු අරුබුදයක් ඇතුලේ තමයි අපි වාසය කරන්නේ. එතකොට මෙන්න මේ වගේ අරුබුදයක් ඇතුලේ අපි වාසය කරන බව හොඳට දියුණු කළ ප්‍රඥාවකින් අපි අවබෝධ කරගන්න ඕනේ. දියුණු කළ ප්‍රඥාවකින් අපි ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට දියුණු කළ ප්‍රඥාවකින් අපිට ඒක අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි දුක හටගන්න එක අපිට නවත්තන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බාහිර ලෝකේ ඔහොම තිබ්බාවේ බාහිර ලෝකයේත් එක්ක හැප්පෙන්න එපා මහණෙනි පුළුවන් තරම් Tamanගෙම සිත අවබෝධ කරගන්න. ඒ තණ්හා උපදින සිතේනේ. ඊට පස්සේ හොයාගෙන යන්න වෙනවා, කතා කරලා බලන්න වෙනවා, කෝල් කරලා අහලා බලන්න හිතෙනවා, ගිහින් බලලා එන්න හිතෙනවා. එහෙම හිතෙනවා. තණ්හාවට මොනවා වුණත් කමන්නේ. දැන් පහුගියාලේ තමන්ගේ දරුවා කොළඹ ආවා කියලා අම්මා කෙනෙක් කොළඹ ඇවිල්ලා කොහෙද කියලා කොළඹ දන්නෙත් නෑ. ෆෝන් එකක් වැඩ කරන්නෙත් නෑ. දරුවා හොයාගෙන ඇවිල්ලා. තණ්හාවට. දරුවා කෙරෙහි තණ්හාවටද? නෑ. එයා කෙරෙහි පවතින තණ්හාවක් පවතිනවා. අනුරාධපුරේ ඉඳලා අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ කියලා කොළඹ ආපු දරුවව. කොළඹ කියන්නේ මේ පොඩි තැනක්ද? කොළඹ කියන්නේ ගම වගේ එකක් නෙවෙයිනේ. අනික මේ කොළඹ මේ ජනගහනයේ හැසිරීමත් එක්ක දරුවා හොයන්න පුළුවන්ද? තැන දන්නෙත් නෑ. කොළඹ දරුවා ඉන්නවා. කොළඹ කියන්නේ මේ පොඩි කොට්ටාසයක් නෙමෙයි. අපි තුමු කොළඹ කියලා මේ නිශ්චිත ප්‍රදේශයක් හරි දන්නවා කියලා. කොළඹ කියලා. කොට්ටාවේ දන්නවනම්. අතුරුගිරියේ අනිහිමවත් දන්නවනම් කවන කොළඹ කියලා හිතාගෙන අනුරාධපුරේ ඉඳලා බස් එකේ නැගලා අනේ මගේ දරුවා කොළඹ ගිහින් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා හොයාගෙන කොළඹ ආවම ඒ අම්මට පවතින දරුවා කෙරෙහි පවතින තණ්හාවක් නෙමෙයි. එයාට එයා ගැන තණ්හාවක් පවතිනවා. හැම වෙලාවකම එයාට සාපේක්ෂව බාහිර අරමුණු ටික කියවනවා. එයා දන්නේ මේ සවිඥානික සත්‍යය කර්මයෙන් සකස් වෙච්ච එකක් කියලා දන්නේ. එයා දන්නේ එක දෙයයි මොකද්ද? මගේ දරුවා එච්චරයි. නමුත් මගේ දරුවා වුණාට දරුවට බලපෑවේ මගේ කර්මය නෙමෙයි. එයාගේ ඇතුලේ හැසිරෙනවා කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය තමයි ජීවිතේන්ද්‍රිය රූපය හදලා තියෙන්නේ. කර්මයට සාපේක්ෂව බිඳලා යන්න පුළුවන්. එහෙම කර්මයට සාපේක්ෂව බිඳලා යනවා කියලා බලන්න ධර්මයෙන් බලපු ගමන්. හොඳට ධර්මයෙන් බලන්න පුරුදු වෙන්නකෝ. ධර්මයෙන් බලන හුරුව තිබ්බට පස්සේ යාට තේරෙනවා ඇතුලේ වැඩ කරන අద్භූත ශක්තිය කර්මය කියලා. දැන් සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ එහෙම ඇවිල්ලා මොනවා හරි කරදරයක් වුණා කියලා. එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? අනේ මම කොළඹ ආපු නිසා මම තමයි මගේ දරුවා මරාගත්තේ කියලා ඔලුවට එන්නේ නෑ පින්වත්නි. එහෙම ගන්නෑ. අපිට පේන්නේ නිකන් බැලූ බැල්මට ඒ වගේ. පින්වත්නි මට බලපාන්නේ මගේ අභ්‍යන්තර කර්ම ශක්තිය. මා තුල සුඛ වේදනා දුක් වේදනා හට ගන්නවා නම් රූප සංඥා ශබ්ද සංඥා ආදී සංඥා ස්කන්ධය හට ගන්නවා නම් රූප සංචේතන ශබ්ද සංචේතන ආදී සංස්කාර හට ගන්නවා නම් චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන ස්කන්ධය හට ගන්නවා නම් පහළ වෙනවා නම් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ ටික පැරණි කර්ම සංස්කාර විසින් හදලා තියෙන විදියට. හැබැයි ඒක මට බලපෑවට මගේ කර්මී මගේ දරුවට බලපාන්නේ.
හැබැයි ඒ බඳු දරුවෙක් මුණ ගැහිලා දරුවාව අහිමි වීමේ දුක විඳින්න තරම් මා තුල කර්මයක් තියෙනවා. එතකොට දරුවාගේ අහිමිවීම ඇතුලේ අපි දකින්න ඕන ජීවිතේන්ද්‍රිය රූපේ හැදුවේ එයා විසින්ම සංසාරේ ගොඩනගාගත්ත පැරණි කර්මයට අනුව නේද කියලා අපි පුළුවන් තරම් එයාගේ පැරණි කර්මය දකින්න ඕන. පුළුවන් තරම් අපි කරන්න ඕන දේ තමයි එයාගේ පැරණි කර්මය දකින්න ඕන. එතකොට පින්නත් මේ පැරණි කර්මය දකින්නකොට පුද්ගලාර්ථේ නෙමෙයි පේන්නේ. කර්මී දායාදේ පේන්නේ. දැන් අපිට අර කර්මී දායාදයක් පේන්නේ පුද්ගලාර්ථේ පේනවා. සමහර අම්මලා ඉන්නවා. දරුවා මිය ගිහින් අවුරුදු 15ක් විතර තවත් හිත හදා ගන්න බෑ. සමහර දරුවෝ මිය ගිහින් අවුරුදු 15 20 යුද්ධෙන් මිය ගිහින් තියෙන්නේ. තවත් හිත හදා ගන්න බැරි අම්මලා ඉන්නවා. දරුවා මතක් වෙනකොට කෑ ගහලා අඬන අම්මලා ඉන්නවා. ඇයි? අර පුද්ගලාර්ථය ඇතුලේ තණ්හාව බලවත්. ධර්මාර්ථය දුර්බලයි. ඒ ධර්මාර්ථය තිබ්බොත් ධර්මයේ පෙන්වන්නේ මම කියලා මහණෙනි, මගේ කියලා මහණෙනි, මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා මහණෙනි මොනවද තියෙන්නේ කියලා බලන්න මෙන්න මේ ක්‍රමයට ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උත්තානිකම්මං ඔක්කොම ධර්මයේ මතු කරලා තියෙන්නේ මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මීය වශයෙන් හෝ ගන්නට මොනවද තියෙන්නේ කියලා බලන්න විතරයි ධර්මයේ මතු වෙලා තියෙන්නේ. එහෙනම් ධර්මාර්ථයේ ඉලක්කය මොකද්ද? අනාත්මය දකින්න එක. අනාත්මය කියන්නේ මගේ වසඟේ පැවැත්විය නොහැක කියන අර්ථය මතු කරගන්න තමයි ධර්මයේ තියෙන්නේ. ඇයි? පින්වත්නි යම්තාක් දුක හට ගන්නවා නම් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අර්ථය આવුත් විතරයි දුක හට ගන්න. යම්තාක් දුක හට ගන්නවා නම් ඒ දුක හටගන්නේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අර්ථය ඇතුලේ විතරයි. මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අර්ථේ මතු නොවිච්ච තැනක පින්වත්නි කවදාකවත් දුක හටගන්නේ නැහැ. එහෙනම් දුකේ කේන්ද්‍රය ආත්මීය වශයෙන් ගොඩනැගෙන දෘෂ්ටිය. මොකක්ද දුකේ කේන්ද්‍රය? ආත්මීය වශයෙන් ගොඩනැගෙන දෘෂ්ටිය. දුකේ කේන්ද්‍රය දරුවා නෙමෙයි, බිරිඳ නෙමෙයි, ගෙදර නෙමෙයි, ස්වාමියා නෙමෙයි, අම්මා නෙමෙයි, තාත්තා නෙමෙයි, හාමුදුරුවෝ නෙමෙයි, ආණ්ඩුව නෙමෙයි. දුකේ කේන්ද්‍රය මොකද්ද? මම වශයෙන් තමා තුළ ගොඩනැගෙන දිට්ඨිගත වීම. ඔය මම කියන අර්ථය දුර්වල වෙන ආකාරයට ධර්මයේ තුල විශ්ලේෂණය කරලා විමසලා ගලපලා සසඳලා බලන්නකෝ. දුක හටගන්නෙම නෑ පින්වත්. මේ ලෝකෙම අනිත් පැත්තට පෙරළුණත් දුක හටගන්නේ නෑ. ලස්සන දෙයක් ඒක. එතකොට ඒ විදියට දකින්න නම් ඒ ශ්‍රාවකයා තුල ඇතිවෙන්න ඕන දේ ධර්මයේ ධර්මාර්ථය තුල දකින්න ඕන. ඒ ධර්මාර්ථය තුල දකින්නකොට තමයි කර්මයේ හැසිරීම පේන්නේ. අද කර්මයේ හැසිරීමක් අපිට පේන්නේ නැහනේ. අපි පුරුදු වෙලා ඉන්නේ හෙම්බිරිසාවක් හැදුනත් මේක කර්මයේ කියලා කියන්න විතරයි. ද ලංකාවේ මිනිසුන්ට කර්මයේ ගැන ඥානයක් නැති බව පේනවා. සෙම්ප්‍රතිශාවක් හැදුනත් බාර දෙන්නේ කර්මයට. සමහරට යා වැස්සේ තෙමිලා තින්නේ. ඒතර වැස්සේ තෙමුනේ පින්නත්නි වැහැපු නිසා වැස්සේ කුඩය කරගෙන ගියේ නැති නිසා. නමුත් එයා හෙම්බිරිසාව දැම්මේ කොහෙටද? කර්මී පැත්තට. අපි එච්චර දුර්වල තැනකට යන්න හොඳ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපට හරිය ලස්සනට පැහැදිලි කරනවා මහණෙනි මේ ජීවිතය ඇතුලේ සසර ගත පැවැත්මට බලපාන ඉන්ධන ටික තමයි කර්මය කියනවා. සංසාරේ පැවැත්මට බලපාන ඉන්ධන ටික තමයි කර්මය. කර්මයේ සකස් වෙන්න නම් එයා තුළ මතුවෙන්න ඕන මූලික මනෝභාවයක් තියෙනවා. ඒක මොකද්ද? චන්දරාගය. චන්දරාගය ඇති වෙන්න නම් එයා තුළ ඇතිවෙන්න ඕන මූලික මානසික ස්වභාවයක් තියෙනවා. චන්දරාගය ඇති වෙන්න නම් එයා තුළ ඇතිවෙන්න ඕන මූලික මානසික ස්වභාවයක් තියෙනවා. මොකද්ද? මට සාපේක්ෂව ලෝකේ විනිශ්චය කරන්න පුළුවන් හැකියාව. හොඳට බලන්නකෝ මට සාපේක්ෂව බැලුවම් පස්සේ තමයි හිතන්න හිතෙන්නේ, වැඩ කරන්න හිතෙන්නේ, ගෙදර ගිහින් තියාගන්න හිතෙන්නේ ඔක්කොම. එතකොටනේ කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වෙන්නේ අන්න එතකොට. එතකොට එහෙනම් මතක තියාගන්න පින්නත් මේ කර්ම රැස් වෙන රටාව හරි පුදුම එකක් ඒක. එතකොට මේ කර්ම රැස් වෙන්නේ චන්දරාගය මත. චන්දරාගය සිද්ධ වෙන්නේ කොමක් මතද? මට සාපේක්ෂව ලෝකේ කියවන්න ගියාට පස්සේ. මට සාපේක්ෂව කියවන්න යන්නේ මොකක් නිසාද? ඇහෙන් රූප පේන නිසා, කනෙන් ශබ්ද ඇහෙන නිසා.
නාසයෙන් ගඳ සුවඳ දැනෙන නිසා. දිවෙන් රස දැනෙන නිසා. කයෙන් පහස දැනෙන නිසා. මනසින් අරමුණු දැනෙන නිසා. ওই ටිකට තමයි මේ ඇඟ උදව් කරන්නේ. එච්චරයි. මේ මුළු මේ හිසේ සිට පාදාන්තය දක්වා මේ කෑලි බෑලි ටිකක් තියෙනව නේද මේක හැමකින් වැහිලා. මේ කෑලි ටික ඔක්කොම උදව් කරන්නේ ආරමුණු ටික ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන අරමුණු හය පැත්තෙන් අරමුණු ටික ගන්න තමයි මේ කෑලි බෑලි ටික උදව් කරන්නේ. ඇයි අරමුණු ගැනීම මත තමයි සත්වයාගේ පැවැත්ම තීරණය වෙන්නේ. අරමුණු ගන්න එක ඇතුලේ කර්ම රැස්වීම එනම් මතක තියාගන්න පින්වත්නි ඔබ ඉපදුණු එක ඇතුලේ කර්ම රැස්වීමක් විතරයි තියෙන්නේ. මහාන්සි වෙලා ගෙදර හැදුවට ඔකේ පදිංචි වෙලා ඉන්න බෑ. බොහොම පොඩි කාලෙකින් අතහැරලා යනවා. ගොඩාක් අය කරන්නේ පරම්පරාවට ගෙවල් හදන එක. ඇයි අවිද්‍යාවනි ක්‍රියාත්මක වෙන්නේ? පරම්පරාවට බැංකු පොතේ සල්ලි ටිකක් දාන එක තමයි කරන්නේ. ඕක ලොකු දෙයක් කියලා ධර්මයේ සලකන්නේ. දැන් බලන්නකො මිනිසුන්ගේ ජීවිතේ මහන්සි වෙලා මම දැන් පහුගිය කාලේ මම දැක්ක එක මහත්තයෙක් එයා ඉන්ටර්විව් එකකදී කියනවා එයාගේ ජීවිත කතාව. මිනිස්සු කටවල් අරගෙන බොහොම බලාගෙන ඉන්නවා මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා වගේ. ඒ කියන්නේ එයා කියනවා මම මෙහිම අමාරුවේ නැගිට්ටේ. එයා කියනවා. ඒතර අර මිනිස්සු හරි පුදුමින් බලනවා හැබැයිද කියලා. ඒතර එයා එහෙම කියාගෙන ගින් කියනවා දැන් එයාගෙන් අහනවා දැන් වයස කීයද කියලා. දැන් වයස කියන්නත් කැමති නැහැ මේ කාලේ මිනිස්සු. එච්චරට දුප්පත් චින්තනයක් තියෙන්නේ. ඒතර දැන් වයස දැන් ස්ත්‍රීන් එහෙම වයස හරියට හංගනවනේ. නමුත් මේ උපරිම ඉන්න වෙන්නේ කොච්චරක? ඇයි එහෙම හංගන්නේ? තණ්හාවට. වෙන එකට නෙමෙයි. ජීවිත තණ්හාවටනේ. දැන් යා වයස හැංගුවා කියලා තව අවුරුදු 5ක්වත් ඉන්න පුළුවන්ද? බෑනේ. බොහොම ටික දවසකින් ජීවිතය අතහැරලා යනවා. ඒ ටික දවස කියන්නේ අවුරුදු 150ක විතර ආයු අපේක්ෂාවක් නෙමෙයි. අන්න ඒකනේ අපරාධي කියන්නේ. අවුරුදු 75ක් විතර බොහොම පොඩි කාලයකින් උපරිම ආයු අපේක්ෂාවකින් ජීවිතේ නිමා කරන්න වෙනවා. එතකොට යාගෙන් අහනකොට යා කියනවා මම මේ විදියට හම්බ කළා මම මෙහිම ආයතන ගොඩ නැගුවා. එහෙම කියනවා. ඒතර බලන් ඉන්න අයට හරි පුදුමයි ඒක. දැන් එයාගේ ඊට පස්සේ එයාගේ සාමාන්‍ය වයස අවුරුදු 65ක් විතර ඇති. දැන් එයා ගොඩාක් හම්බ කරලා ඒකේ එයා ඒ ආපු ගමන ගැන එයා කියද්දි ඒක ඇතුලේ දුක විතරයි තියෙන්නේ. ඒ ආපු ගමන ඇතුලේ දුක විතරයි තියෙන්නේ. දැන් එයා 65 විතර වෙනකොට දැන් ස්ථාවරයක ඉන්නවා. ඒ ස්ථාවරයත් එක්ක යම් පුංචි හරි සැපයක් ලැබෙනවා නම් ඒ සැපේ තව අවුරුදු 5යි තියෙන්නේ. එයාගේ ජීවිත කතාව ඇතුළෙම එයා කොළඹ ආපු විදිය කියනවා, ගෙදරින් පැනලා ආපු විදිය ඔය වගේ ලොකු කතා ගොඩක් කියනවා එයා. ඊට පස්සේ කඩවල් වල වැඩ කරපු විදිය කියනවා. එක බක්කි කරත්තවල නිදාගත්ත ඒවා කියනවා. ඔය වගේ මම නිකන් බලාගෙන හිටියා. මේ රූපවාහිනී වැඩසටහනක්. ඒකෙදී යා කියනවා එහෙම කියලා යා කියනවා දැන් මෙයා මේ වෙනකොට යා අවුරුදු 50 විතර වෙනකොට මෙහෙම කළා. ඉතින් ඒතකොට පොඩි ස්ථාවර වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා මේ දැනුත් වැඩ කරනවා, මහන්සි වෙනවා. ඉතින් යා ලොකු හපංකමක් වගේ කියනවා මම දැනුත් රැයට නිදියන්නේ පැය 3:00ක් විතර. දැන් පැය 3:00ක් විතර නිදියන එක සනීප එකක්ද? නෑනේ. පැය 3:00ක් මිනිහෙකු නිින්දක් ඕනනේ. පැය 3:00ක් නිදියලා අමාරුවෙන් නැගිටින්න වෙනවනම්. අමාරුවෙන් නැගිටලා වැඩ කරන්න වෙනවනම් ඒක සනීප නෑනේ. දැන් ඒකත් කමන්නේ. දැන් එයාගේ ස්ථාවරයක් තියෙනවනේ. දැන් ওই ස්ථාවර උණ කාලෙත් එයාට තියෙන්නේ සනීපයක් නෙමෙයි දුකක් නේ. ඒකනේ පැය 3:00මාරින් යා නැගිටිනවා කියන්නේ. ආයතන ටික කළමනාකරණය කරන්නේ. එයාට වැඩ ගොඩක් තියෙනවනේ. දැන් ওই වැඩ ටිකත් එක්ක එයාට තව කොච්චරක්ද ඉන්න වෙන්නේ? අවුරුදු 5ක් විතර ඉන්න වෙන්නේ. ඒ අවුරුදු 5යිවත් සනීපයක් නැහැනේ. එයා කියනවනේ මේ දැනුත් නැගිටිටි පැය 3:00මාරයි නිදී ගන්න කියලා. එහෙම ජීවිතයක් කවදාවත් පතන්න එපා. ඒ නිසා එහෙම ජීවිතයක් ඇතුලේ ඕගොල්ලෝ වාසය කරනවා නම් වාසය කරන්නේ පින්වත්නි වෙන දෙයකට නෙමේ අවිද්‍යාවට. තණ්හාවට. ධර්මයක් නොදන්නාකමට. මම කියන එක දියාරු වෙලා යන ආකාරයට ධර්මාර්ථය ඇතුලේ ඕගොල්ලෝ විමසා බලන්න පටන් ගත්තොත් ධර්මයේ තුල ඕගොල්ලෝ විමසන්න පටන් ගත්තොත් එහෙම ධර්මාර්ථය තුල විමසා බලන ශ්‍රාවකයාට පින්වත්නි ජීවිතේ කිසිදාක වරදින්නේ නැහැ. ඒ විදිහට අපි විමසලා බලන්න පටන් ගත්තොත්
අපිට පින්වත්නි කවදාකවත් වරදින්නේ නැහැ. අපිට වරදින්න විදියක් නැහැ. ඒතර මුළු බුද්ධ ශාසනෙම අර්ථය උච්චරයි. මම ආයනේ දුරු කරලා ආත්මීය වශයෙන් ගොඩනැගෙන දෘෂ්ටිය කඩලා දාලා බාහිර මේ ආරම්මන කෙරෙහි පවතින තණ්හාව සිඳලා බිඳලා දාන්න තමයි ධර්මයේ මතුවලා තියෙන්නේ. එයි මොකද අර තණ්හාවේ පරිමාවට තමයි පින්වත්නි දුක හටගන්නේ. තණ්හාවේ ප්‍රමාණයටමයි අපි තුල දුක හටගන්නේ. ඒතොර තණ්හාවේ ප්‍රමාණයටම නම් දුක හටගන්නේ. දුක නිරුද්ධ කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන. දුක නිරුද්ධ කිරීම පිණිස දක්ෂ වෙන්න ඕන. ඒ දුක නිරුද්ධ කිරීම පිණිස තමයි ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ටපනා විවරණා විභජන උත්තාන යම් තාක් දහම් කොටස් ඇති වෙලා තියෙනවද මතු වෙලා තියෙනවද ස්මතු කරලා තියෙනවද පෙන්නලා දීලා තියෙනවද දේශනා කරලා තියෙනවද විවෘත කරලා තියෙනවද ගාථා වශයෙන් සූත්‍ර වශයෙන් මේ ඊට පස්සේ ගාථා රහිත දේශනා වශයෙන් ඊට පස්සේ උදාන වශයෙන් ඉතිඋත්තක වශයෙන් අද්භූත ධර්ම වශයෙන් ජාතක වශයෙන් ධර්මී යම්තාක් මතු උනාද පුද්ගලාර්ථයේ බිඳින්න විතරමයි ධර්මයේ මතුවෙලා තියෙන වෙන එකට නම් ධර්මයක් නැහැ පින්වත්නි. එතකොට දැන් මේ පින්නතුන් මතු කරන මේ කාරණයක් ඊටාම වැදගත් දෙයක්. මේ මනුස්ස ජීවිතයේ ඇතුලේ දෙලෝ දියුණුව යොදාගත හැකි වශයෙන් මේ ධර්මයක් කියන්න කියලා කිව්වේ ඒකට උදව්වක් තමයි ওই චින්තනය. මොකද මේ මමත්වයේ නැතුව ජීවිතේ හුරු වුණොත් බලන්න එයා කවදාවත් පරලෝක වශයෙන් අනාථ වෙන්නෙත් නැහැ. මෙලෝ වශයෙන් අනාථ වෙන්නෙත් නැහැ. එතකොට මෙලෝ වශයෙන් උත් පරලෝක වශයෙන් දියුණුවක් කරා යන ශ්‍රාවකේ කාරණා 8ක් ගැන සංවේදී වෙන එක හොඳයි. කාරණා 8ක් ගැන සංවේදී වෙන එක හොඳයි. පළවෙනි එක තමයි උට්ටාන සම්පදා කියලා කියන්නේ. හැම වෙලාවෙම ජීවිතය ඇතුළේ උත්සාහයක් තියාගන්න කර්මයට ඔක්කොම බාර දෙන්න එපා. උත්සාහයක් තියාගන්න ලෞකික වශයෙන් උත්සාහ කරන්න ලෝකෝත්තර වශයෙන් උත්සාහ කරන්න ඒ උත්සාහය ඇතුලේ යටිපිලේ අදහසක් තියාගන්න මොකද්ද අද රාත්‍රියේ වුණත් මට ජීවිතය අතහැරෙන්න පුළුවන් කියලා. අන්න ඒක ඇතුලේ යථාබෝධයේ පදනම් වෙච්ච උත්සාහයක් වෙනවා. අද මොකද්ද උත්සාහය තියෙන්නේ? අවුරුදු 500ක විතර මෙහි ඉන්න බලන්න තමයි මෙහි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ 500කින්වත් ආයේ කතාව ඉවර කරන්න පුළුවන් සැලසුම් නෙවෙයි යාගේ තියෙන්නේ. ඒතර අර හැම වෙලාවෙම උත්සාහය තියාගන්න ජීවිතේ මරණයෙන් කෙලවර වෙන බව දැනගෙන. ඒතොර මේ මරණය අද රාත්‍රියේ උද මට මුණ ගැහෙන්න පුළුවන් කියලා අපේක්ෂාවකින් තමයි උත්සාහය තියාගන්න. හැබැයි උත්සාහය නවත්තන්නේ නැහැ. යම් උත්සාහයක් තියාගන්න. ඊළඟට ධර්මයේ පෙන්වන ආරක්ක සම්පදා. Tamanගේ භෞතික දේවල් ආරක්ෂා කරන්න ඒවා විනාශ කරන්න එපා. ඒ වගේම බුද්ධ ශාසනයේ සිහිය පාවිච්චි කරලා හැම වෙලාවකම සතෝ බික්කු විහෙරෙය්‍ය හොඳට සිහිනුවන පාවිච්චි කරපු විහරණයක් හදාගන්න. සතෝ බික්කු විහරේය සම්පජානෝ අම්මාකං අනුශාසනී. මහණෙනි මා නුඹලාට පැහැදිලි කරන මේ අනුශාසනාව තමයි සිහිය නැතුව මිය යන්න එපා කියන එක. අන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ ආරක්ෂාව. එතන බුද්ධ ශාසනයේ ආරක්ෂාව තියෙන්නේ කොතනද? සිහිය මත. කොච්චර සතර සතිපට්ඨානෙ ඇසුරු කරගෙන විමසා බලන්න මම කොච්චර දක්ෂයිද? සතර සතිපට්ඨානෙ ඇසුරු කරගෙන විමසා බලන්න මම කොච්චර දක්ෂයිද කියන එක ඇතුලේ තමයි මට පින්වත්නි ආරක්ෂාවක් තියෙන්නේ. සතු බික්කු විහෙරෙය සම්පජානෝ අම්මාකං අනුශාසනී. එතන තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ රැකවරණේ තියෙන ආරක්ෂාව. එහෙනම් උත්සාහයක් තියෙන්න ඕන ආරක්ෂාවක් තියෙන්න. හැබැයි මේ සල්ලි භාගයට විතරක් නෙමෙයි. සිහිනුවන තමයි ආරක්ෂාව. ඊළඟ එක තමයි තුන්වෙනි එක. ඊට වැදගත් දෙය කල්යාණ මිත්‍රතා. පින්වත්නි අවිද්‍යාව මෝරන්නේ කල්යාණ මිත්‍රා නැතිකමට. අතන කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අතමාරුවට කීයක් හරි දෙනවා කියන එකම නෙමෙයි. හැම වෙලාවකම කුසලයේ මතු කරන කෙනා. මේ කාලේ නම් හරියට අවශ්‍ය වෙනවා කල්යාණ මිත්‍රයෙක්. මොකද ඔක්කොම අකුසලයේ පැත්තට ඇදගෙන යන්නේ. ඔක්කොම ආවඩාගෙන අප්පුඩි ගහගෙන අකුසලයේ පැත්තට දුවන ලෝකයක් ඉන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ කුසලයේ පෙන්නන කෙනා. හැම වෙලාවෙම බලන්න කල්යාණ මිත්‍රයා කවුද කියලා. සමහර අය කවදාවත් දැකලා නැති වෙන්න පුළුවන්. දැන් මේ රූපවාහිනිය වලින් බණ අහනවා. ඒගොල්ලෝ කවදාවත් අපි දැකලා නැහැ සමහරුට. අනුරාධපුර පොළොන්නරුව ඒ දුර පැති වල සමහර අම්මලා බණ අහනවා. අපිව මුණ ගැහිලා නැහැ කවදාවත්. ඒතර ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයා විදිහට සලකන්නේ අපිව. මුණ ගැහින්න ඕනේ නැහැ කල්යාණ මිත්‍රයාව. හැම වෙලාවකම කුසලයේ මතු කරන කෙනෙක්ව ජීවිතේ පැත්තකින් තියාගන්න. කාමයන්ම මතු කරන කෙනෙක් ජීවිතේ පැත්තකින් තියාගන්න එපා. කුසලයේ මතු කරන කෙනෙක් පැත්තකින් තියාගන්න.
එතකොට අපි කල්යාණ මිත්‍රයා කියලා සලකන්නේ කොහොම කෙනෙක්ද? අපි සාමාන්‍ය සලකන්නේ අපිට ඕන දෙයක් කියන්න පුළුවන් කෙනා. දැන් සමහර විට දැන් දරුවෙකුට තාත්තා කල්යාණ මිත්‍රයෙක් අම්මා කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. බොහෝ විට අද නම් බෑ. එතකොට අද කල්යාණ මිත්‍රයා කියලා සලකන්නේ අපේ අම්මට මට ඕන දෙයක් කියන්න පුළුවන්. අපේ තාත්තට මට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි යාළුවෝ වගේ ඉන්නේ කියලා. එහෙමනේ කියන්නේ. නමුත් හැම වෙලාවකම ඒ ඇසුර ඇතුලේ එක දෙයක් තියාගන්න. මොකද්ද? කල්යාණ මිත්‍රයා ළඟින් තියාගන්න. කුසලතාවේ පෙන්නන කෙනෙක් පේන මට්ටමින් තියාගන්න. පේන මට්ටමින් කියලා කියන්නේ ඇසුරක් කියන එක. ඒ ඇසුර කියන්නේ කවදාවත් නොදකපු එකක් වෙන්නත් පුළුවන්. ඊළඟට සමජීවිකතා. සමජීවිකතා කියලා කියන්නේ මේ ලැබුණු ජීවිතය කර්මයෙන් සකස් වෙච්ච එකක්. මම මේ කොච්චර හපංකම් පෑවත් කර්ම විසින් ජීවිතේන්ද්‍ර රූපේ හදලා තියෙන කොයි ප්‍රමාණයටද කියලා මම දන්නේ නැහැ. ඒක හොඳට දැනගෙන මේ වෙලාවේ ජීවත් වෙන්න. කාලා බීලා ඇඳලා පැනදලා ඉන්නකොට, ගෙවල් දොරවල් හදලා ඉන්නකොට මේ ජීවිතය කියන එක ඇතුලේ මා තුල පවතින දේ තමයි කර්මයෙන් ජීවිතේන්ද්‍ර රූපේ හදලා. හැබැයි මේක කොයි වෙලේ කර්මයේ නිරුද්ධ වෙලා ජීවිතේන්ද්‍ර රූපේ කඩාගෙන වැටෙද්ද දන්නේ නැහැ. ඒ කර්මයෙන් හදලා නම් කර්මෙන් හදලා තියෙන ප්‍රමාණය දන්නේ නැහැ නේ. අවුරුදු 20ද 30ද 10ද 15ද 50ද 60ද 70ද කර්මෙන් හදලා තියෙන ජීවිතේන්ද්‍ර රූපේ හදලා තියෙන හයිය තියෙනකන් පින්වත්නි කාටවත් බින්දින්න බෑ මේක. ඒ වගේම තමයි කර්මයෙන් බින්දෙන ආකාරයට හදලා නම් හැමදාම ගිහින් සිංගප්පූරුවෙම හිටියත් බේරෙන්න නම් බෑ. දැන් ලංකාවේ මිනිස්සු එමෙ සිංගප්පූරුවට යන්නේ බෙහෙත් කරගන්න එහෙම. සල්ලි භාගේ තියෙන මිනිස්සු. එයාට පුළුවන් නම් ගිහින් ඉන්න කියනකො සිංගප්පූරුවේ රෝහලටම වෙලා සල්ලි වියදම් කරලා. මේ අවුරුදු 100ක් ඉන්න පුළුවන්ද බලන්න. බෑ.